ආයිබෝවන් 2026 ලෝක කුසලානය ආරම්භ වී ඇති මේ මොහොතේ මෙරට ක්‍රිකට් ශ්‍රේෂ්ඨය උණුසුම් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් සානක විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව දැන් අපගේ අවධානය යොමු වෙනවා. පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වීමට ප්‍රධානම හේතුව ශ්‍රී ලංකාවේ පවතින තනතිලි බව දසුන් සානක හෙළි කරනවා. දසුන් සානක පවසන පරිදි දේශීය තරඟවලදී පිතිකරුවන්ට උචිත නොවන තනතිලි සකස් කිරීම තුළින් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ගේ පෙරහැරක වේගය විශාල ලෙස පහළ ගොස් තිබෙනවා. මෙවර ලෝක කුසලානය සඳහා ICC විසින් නිශ්චිත මිලිමීටර් ප්‍රමාණයක තනකොළ සහිත තනතිලි සකස් කිරීමට උපදෙස් දී ඇති බැවින් එවැනි තනතිලි මත ක්‍රීඩා කරන විට තමන් ඇතුළු පිතිකරුවන්ට සිය හැකියාවන් උපරිමයෙන් පෙන්වීමට අවස්ථාව ලැබෙන බවත් ඔහු පවසා සිටියා. ඒ වගේම මීට පෙර මෙරටදී ලැබුණු කැපෙන විකට් මත පිතිකරුවන් ඇගීමට ලක් කිරීම අසාධාරණ බවත් ඔහු පවසා සිටියා. මේ වක්‍රව මෙරට ක්‍රිකට් පරිපාලනයට සහ පුහුණුකරුවන්ට එල්ල වූ කනේ පහරක් බඳු ප්‍රකාශයක් ලෙස බොහෝ දෙනා හඳුන්වන්නේ. තරඟ පරාජයට හේතුව පිතිකරුවන්ගේ දුර්වලතාවයට වඩා බලධාරීන් සකස් කර දෙන තනතිලිවල පවතින දෝෂ හේතු බවටයි දසුන් සානක චෝදනා කරන්නේ. මෙවර ලෝක කුසලානයේදී ICC ප්‍රමිතියට අනුව සකස් කළ තනතිලි මත දසුන් සානක ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථක වනු ඇද්දයි ලෝපුරා ප්‍රේක්ෂකයින් මහත් උනන්දුවෙන් බලා සිටිනවා. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.